මේ ගෝලය නේද? ගෝලය තමයි ඉතින් මහත්තයා. බලපු දින්නා. කීපා මේ ගැන මම විස්තරයක් කියන්නේ. නෑ ජීල් විතරයි. දෙන්නා. ඉදුමෙන්ටි. මේක දෙන්නේ මම මොල් ඩ්‍රයිවර් අද. සීට් බෙල්ට් දාගන්න. මූ ටෝක් කරනවා. සීට් බෙල්ට් දාගන්න දෙන්නේ. මේ උම්මේ වතු අතර රිංගනවා. දෙකමයින තවත් දෙයක් තමයි ඔරලෝසුවක් කියන්නේ. ගොඩක් මිනිසුන් මේ දේ අඩුවට කොලිටියට කරගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වුණාට ලංකාවේ වෙන දෙයක් තමයි අඩු කොලිටියට වැඩි ගණන් වලට ඔරලෝසු විකිනේ. වැඩි ගණන් වලට විකුණනවා විතරක් නෙවෙයි. ඔයාලට ඒකට වගකීමක් හම් වෙන්නේ. ඉතින් මේ දැනුවත් කිරීම නුවරාවට ඉන්න මගේ කොල්ල පෙල්ලට. අවුරුදු ගානක පළපොතු සේවයත් එක්ක ඔරලෝසු ගන්න විතරක් නෙවෙයි. ඔරලෝසු රිපෙයාර් කරගන්න නුවරාවට තැනක් තියෙනවා. ඒක ඔයාලා දන්න දෙයක් වෙන්නත් පුළුවන්, අද දැනගන්න දෙයක් වෙන්නත් පුළුවන්. රටින්ම ගෙන්නන බ්‍රෑන්ඩඩ් වොච් එකක් ඔයාලට ඕනද? ඔයාගේ පවුලේ හැමෝටම අඩු ගානට හොඳ බ්‍රෑන්ඩඩ් වොච් එකක් ගන්න අදම සෙට් වෙන්න. මේක තමයි නුවර බ්‍රෑන්ඩඩ් වොච් තියෙන එකම කඩේ. ගිහිල්ලම බලන්න, වෙනස බලන්න. ඔයාත් ආසද හැමෝම අතරේ ඔයාත් බ්‍රෑන්ඩ් එකක් වෙනවට. එහෙනම් එන්න අපි බ්‍රෑන්ඩඩ් වෙමු. දැන් පෙන්නන්න. ඒකයි සමහර ටක් ගාලා කැමරා ඔන් කරේ මේ මෙතන බං ඉන්නේ. අපි ගියා පරිසරෙන්ද ආයෙත් උස්සනයි. ආයි හම්බෙමු. මාව වීඩියෝ කරන්න බබා. පැය ගානට පස්සේ යන්ටයි යන්නේ මොනවද කියන්නේ මට යන්ටයි යන්නේ ඒක පේන්නේ නැහැ සිරිපාලේ යන්ටයි යන්නේ මේ අලුත් කෙනෙක් නමක මූණ පේන්නේ නැහැ අලුවට පේන්නේ අයියෝ එකපාර පේන්නේ අර එනි කොහමද අපි යන්ටයි යන්නේ අපි යනවා කවුරුත් ඇඳුනට අපි යනවා අපි යනවා කවුරුත් නැහැ පේන්නේ අපි යනවා උනාට අපිට කිය අවසානයෙන් කියන්න තියෙන්නේ ජය ගන්න අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සතිය අන්ත දවස්වල හයර් රේනේ නලකින් එහෙම කියන්න එපා. එහෙම බා සිරිපා දෙන්න එපා. සතියන් දෙන්න එපා. සතියන් දෙන්න එපා. නෑ ඒක අපිට දෙන්න පුළුවන් එපා. කැමති නැහැ. දෙන්න එපා. මාරේගේ දුක් අපිට කියන්නේ කෑව නූනු වරෝ කියනවා. කෑව. ඕ කයි වගේ. කෑවේ නෑ නේ මම දැක්කනේ මං කෑවේ නෑ. අපි ටින් මොඩ ටින් මොඩ. යන්නේ. Nang ngelacarin gue udah bilang gimana?